සූති වසන්ත යපා බණ්ඩාර මන්ත්‍රීතුමා. ඇත්තටම චතුර ඇත්තටම අපේ උගත් මන්ත්‍රීතුමා කියනවා රජයේ දැන් මදු සමය ගත කරනවා කියලා. ජනතාවට ඒක හොඳටම තේරෙනවා රජයේ මදු සමය ගත කරනවා කියලා. ජනතාවට බබා හම්බේ කියලාත් කියනවා. ඔව් බබා හම්බේ ජනතාවට. අවසාන වශයෙන් කොහොම ප්‍රාර්ථනා කරන කණ්ඩායමක් තමයි මේ රටට අලුත් නව සංස්කෘතියක් ගෙන්න ආවේ. වල් පැල ගලවලා මල් පැල හදන්න. ඒ වගේම මිරිස් කුඩු ගහපු මේ පාර්ලිමේන්තුව බොහොම කරුගහම්බීර තැනක් බවට පත් කරන්න. කවුද මේ කියන්නේ චතුර? පාර්ලිමේන්තුව ගැන අවසාන බංකරේ කුඩු කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව තමයි අවසාන බංකරේ. ප්‍රජාතන්ත්‍රවාදයට එදත් ධනහිතෙන් පහළට පමණක් සීමා කරපු කණ්ඩායමක් අදත් ඒක පෙන්눔 කිරීම සඳහා මේ වගේ කතා කටමැත දොඩවනවා. නිසා චතුර අපි කියන්නේ මෙන්න මේකයි. මේ අපි හෙට කානුවක් සුද්ධ කරනවා අනිද්දා බස් වලටයක් හදනවා ඔය වගේ තැනින් තැන අහුලා ගත්ත දේවල් නම් මේ ජාතික ජන බලවේග රජයේ මෙරටේ ජනතාව බලාපොරොත්තු වෙන චතුර සංවර්ධනයේ පිළිබඳ ලෝකේ රටවල් අත්පත් කරගත්ත මායිම් පිළිබඳව මේ ඉතිහාසයේ කියපු කතා මොකද්ද? අපි අවුරුදු 70ක් තිස්සේ රට කාලා දැම්මා කියලානේ කිව්වේ. ඇත්තම චතුර අපිත් මේක පොර බැදුවේ මේ පවතින ආණ්ඩුවක් එක්ක එකතු වෙලා හරි මේ රටක් එක පැත්තකට ගෙනියලා රටේ මිනිසුන්ට සංවර්ධනය ගෙනීම වෙනුවෙන් තමයි අපි මේ උත්සාහ ගත්තේ. නමුත් අපේ අය කරපු වැරදි සම්බන්ධයෙන් අපිටත් විශාල විවේචනයක් තියෙනවා. නමුත් අද මේ ආපු කණ්ඩායම මොකද්ද කියන්නේ? මේ කට්ටිය කියනවා දැන් බලන්න උපාධිධාරී සංගමයේ සභාපතිවරයා එදා ඉල්ලීම් කරා මේ සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරවු කියලා. බරපතල ප්‍රකාශයන් එදා කියලිවලා ජනතාව පිට මේ ආණ්ඩු පිටියට හේතු කරලා අද වේදිකාවේ ඉඳගෙන කියනවා රාජ්‍ය බලය අරගෙන කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඒ නිසා මේ රටේ ජනතාවට කියනවා මේ රටේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට කියනවා රාජ්‍ය සේවය ඔබට කියනවා මේක තමයි ජාතික ජන බලවේගයේ තේරුම් ගන්න. ජාතික ජන බලවේගයේ ඔබට වෛරය ජනිත කරන්න පුළුවන් ජනමතයක් නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික ඉතිහාසයේ පුරාම කටයුතු කරා. ඒ කටයුතු කළා මොකද කරේ? ඒ වෛරය මතින් ජනමතය ගොඩනගලා ආණ්ඩු බිත්ති වලට හේතු කළා අද ඇවිල්ලා තිනවා. අද මේ මොකද්ද මේ කියන කණ්ඩායම කරන්නේ? මේ කඩේ කරන්නේ ඇත්තටම වචන වෙනස් කරලා නෙදින්නේ. එදා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විවේචනය කරා පොහොසත් රටක් 2025 කියනකොට. දැන් මේ පොහොසත් රටකට ලස්සන ජීවිතයක් එකතු කරලානේ මේක හදලා තියෙන්නේ. ඒ නිසා මේ කට්ටිය මේ එකම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අඩිපාරේ යන ගමන් එක අංශුවක දෙයක් කරලා නැති කණ්ඩායමක් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනවයි කියලා මේ ගෙනල්ලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපිට කතා කරන්න බැරි වුණා. 1982 දවල පත්‍රිකාවෙන් මේ රටට රනිල් වික්‍රමසිංහලා ගෙනාවු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත අවුරුදු 40කට පස්සේ අද ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට සංවර්ධනයේ ප්‍රමාද කරා නම් ඒ ප්‍රමාද කරේ වෙන කවුරුවත් නෙවෙයි. අවුරුදු 70ක් පුරාම හිටපු පාලකයෝ විද්‍යට හේතු කරන ගමන් අපි කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සංස්කෘතියට බද්ධ කරපු වෛරී දේශපාලනය විසින් මේ රට අද කඩා බිඳ දැමන තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට ඔබට බබා හම්බෙයි කියලා කියනවා. දැන් ආණ්ඩුව මදු සමය ගත කරන්නේ. ඒ නිසා සංවර්ධන නිලධාරී මහත්තුරු ඔයාලා පරණ විදියට තරඟ විභාග කරලා ඉවර වෙලා ගුරුසෙවයට එන්න. ස්තුතියි.